have a nice day. හැමෝටම සුබ දවසක්. අපි ඉස්සෙල්ල වීඩියෝ එකකින් කරා how to කියන ලස්සන phrase එකක්. අද අපි කියලා දෙන්න යන්නේ what to කියන phrase එක කොහොමද පාවිච්චි කරන්න කියලා. what to කියන phrase එකකිනුත් මාර ලස්සන වාක්‍ය රටාවක් නිර්මාණය කරන්න පුළුවන්. මේ බලන්න කොහොමද අපි මේ what to කියන phrase එක පාවිච්චි කරන්නේ. දැන් ඔන්න බලන්න දැන් මම කියනවා මෙහෙම දැන් මට තේරෙන්නේ නෑ මොනව ලියන්නද කියලා. මට තේරෙන්නේ නෑ මොනව කතා කරන්නද කියලා. දැන් ඔන්න මොනව කතා කරන්නද? මොනව ලියන්නද? මොනව උගන්වන්නද? මොනව උයන්නද අප්පා? දැන් ඔය අම්මලා කුස්සියේ නිතරම කියන්නේ මොනව උයන්නද අප්පා අද උදේට? රැයට මොනව උයන්නද? දවල්ට මොනව උයන්නද? නේ? දැන් පෑන තවත් දේ ලියන්න කිව්වත් මොනව ලියන්නද මීට වඩා? මොනව ලියන්නද? මොනව ලියන්න අන්න බලන්නකෝ දැන් මේ what to write මේ to එකත් එක්ක ක්‍රියාපදයක් පාවිච්චි කරන්නේ අපි what to write මොනව ලියන්නද what to say මොනව කියන්නද what to say මොනව කියන්නද නේ දැන් කියනවා what to teach මොනව උගන්වන්නද what to teach මොනව උගන්වන්නද දැන් මං කියනවා මෙහෙම මට තේරෙන්නේ නෑ මොනව ලියන්නද කියලා මේ පොතේ කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මට තේරෙන්නේ නෑ I don't understand මට තේරෙන්නේ නෑ I don't understand what to write මොනව ලියන්නද කියලා I don't understand what to write in this book මේ පොතේ I don't understand what to write in this book මට තේරෙන්නේ නෑ ඔයා වෙනුවෙන් මොනව කරන්නද කියලා මොනව කරන්නද what to do I don't understand what to do for you ඔයා වෙනුවෙන් මොනව කරන්නද what to do for you මොනව කරන්නද දැන් මේ මොනව කියන්නද මන් දන්නේ නෑ මොනව කියන්නද කියලා I don't know what to say මොනව කියන්නද කියලා මන් දන්නව මොනව කියන්නද මන් දන්නවා කියන්න ඕන දේ I know what to say නේ දැන් මම කියන්න ඕන දේ මන් දන්නේ නෑ කිව්වොත් I don't know what to say මන් දන්නේ නෑ what to say I don't know what to say නේ මන් දන්නේ නෑ මොනව කියන්නද කියලා මන් දන්නේ නෑ ඔවුන් එක්ක මොනව කතා කරන්නද කියලා I don't know what to talk with them මට තේරෙන්නේ නෑ ඇයත් එක්ක මොනව කතා කරන්නද කියලා I don't understand what to talk with her ඇයත් එක්ක මොනව කතා කරන්නද කියලා දැන් මේ ඊළඟ what to teach මොනව උගන්වන්නද කියලා දැන් මේක කියන්න පුළුවන් what to say I don't understand මට තේරෙන්නේ නෑ I don't know මන් දන්නේ නෑ what to say මොනව කියන්නද කියලා දැන් අපි කියනවා මට තේරෙන්නේ අප්පා I don't understand මට තේරෙන්නේ නෑ නේ what to say මොනව කියන්නද කියලා මට තේරෙන්නේ මොනව උගන්වන්නද කියලා I don't understand මට තේරෙන්නේ නේ what to teach මොනව උගන්වන්නද කියලා I don't understand what to teach මට තේරෙන්නේ නෑ මොනව උගන්වන්නද කියලා I don't understand what to teach මට තේරෙන්නේ නෑ මොනව උගන්වන්නද කියලා I don't understand what to teach අන්න බලන්න එහෙනම් යම් කිසි ක්‍රියාවක් කරන්නට කියන අදහසින් අපිට what to කියන phrase එක පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් ඔයත් මේ විදියට මේ ලස්සන phrases පාවිච්චි කරලා ඉංග්‍රීසි වලින් කතා කරන්න try කරන්න නේ ඉංග්‍රීසි අමාරු නේ lazy නේ try to understand all these grammar points then you will be able to speak in English within short period
නේ කෙටි කාලෙකින් ඔයාට ඉංග්‍රීසි වලින් ලස්සනට කතා කරන්න පුළුවන් වෙයි. එහෙනම් මේ විදිහට ලස්සනට කෙටි phrases වලින් සීල් පාඩම් වලින් ඉංග්‍රීසි ටික හදාගන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නේ bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.